Hello everyone, welcome back to Turning Point. I'm Natasha Sevandi. I'm very happy to see you all again. If you're new to my channel, welcome. I share educational videos related to management, accounting, business studies, and many other subjects to help students learn in a simple and easy way. In today's lesson, we are going to learn about portfolio analysis and the BCG metrics, which is one of the most important topic in strategic management. ඒ වගේම මම කියන්න කැමතියි මම මේ වීඩියෝ එකේදී ඉංග්‍රීසි වලින් වගේම සිංහලෙනුත් එක්ස්ප්ලেইন කරනවා. එතකොට ඒක හැමෝටම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒ වගේමයි ඔයා මේක ඔයාට ගොඩක් ස්පෙෂල් ඔයා HNDA ෆයිනල් ඉයර් ෆයිනල් සෙම් එකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් අපේ සබ්ජෙක්ට් එකක් තුනක් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියලා. එතකොට ඒක යටතේ පෝර්ට්ෆෝලියෝ ඇනාලිසිස් එක යටතේ අපි BCG metrics කියලා එකක් ඇනාලිසිස් ටූල් එකක් ඉගෙන ගන්න ඇනාලිසිස් මෙතඩ් එකක්. එතකොට ඒකෙදි මම මේ වීඩියෝ එකේ මම මුලින්ම ඔයාලට කියනවා ඇත්තට මේකේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ පෝර්ට්ෆෝලියෝ ඇනාලිසිස් කියන්නේ මොකක්ද බිස්නස් පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ මොකක්ද සහ පෝර්ට්ෆෝලියෝ ඇනාලිසිස් එක අපි ඇනාලිසිස් ගොඩක් කතා කරනවා. ඒ අතුරින් අපි එකක් තෝරගන්නවා. ඒක තමයි BCG matrix එක. ඒ කියන්නේ Boston Consulting Group matrix එක. ඒක යටතේ අපි ප්‍රැක්ටිකල් එක්සාම්පල් එකකුත් මේ වීඩියෝ එක අන්තිමේදී අපි කතා කරනවා. එතකොට ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ පේපර් එකට මේකෙන් ප්‍රශ්නයක් ආවොත් ඒක ඔයගලන්ට ඒකට උත්තර ලියන්න කන්ෆිඩන්ට් එකක් හැදෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේමයි මම මේ වීඩියෝස් මේම කරන්නේ මට තියෙන දැනුම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා වගේම මම හරිම ආසයි මම දන්න දෙයක් තව කෙනෙක් අතරට යනවට මම හරිම ආස දෙයක් තමයි ටීචින් කියන එක. ඒ කියන්නේ ටීචින් හරි කෙනෙක්ට දෙයක් කියලා දෙනවා කියන එකට මම ඇත්තටම ගොඩක්ම කැමතියි. ඇත්තටම කිව්වොත් ඒක මගේ හොබි එක කිව්වොත් ඒක හරි. ඉතින් ඇත්තටම මගේ එකම පරමාර්ථය මම මේ වීඩියෝස් කරන එකේ මේ channel එක මම පටන් ගන්නත් හේතුව මම දන්න පුංචි දෙයක් බව ඔයාලත් එක්ක share කරගන්න. Okay. Today's topic is portfolio analysis. First of all, let's understand what portfolio analysis means. Portfolio analysis is a strategic management tool that helps companies evaluate their different business units and products. සරලව කියනවා නම් සමාගමක තියෙන products හෝ business units අතරින් හොඳ මේවා අඳුනගෙන investment කරන්න ඕන තැන් තීරණය කරන්න portfolio analysis භාවිතා කරනවා. ඇත්තට මෙතන සමහරක් අය products business units කියලා use කරන්න පුළුවන් product එකක් කියන්න පුළුවන් ඇත්තටම strategic business unit එකක් වෙන්න පුළුවන් portfolio එකේ combination එක product variation එකක් වෙන්නත් පුළුවන් business units වෙන්නත් පුළුවන් මොකක් හරි special strategic business unit එකකට අපි මේ portfolio analysis කියන එක කරනවා. Now let's see what a business portfolio is. A business portfolio simplifies the collection of all business and products owned by a company. The main objectives are identify strong products, identify weak products, decide where to invest, improve company profitability. ඇත්තටම ගත්තොත් සමාගමකට තියෙන සියලුම ප්‍රොඩක්ට් සහ බිස්නසස් වල එකතුව අපි බිස්නස් පෝර්ට්ෆෝලියෝ එකක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. There are several models used for portfolio analysis. The most popular ones are BCG metrics, GE metrics, Shell directional metrics. Among these, the BCG metric is the most commonly used because it is simple and easy to understand. ඇත්තටම අපි ගත්තොත් පෝර්ට්ෆෝලියෝ මොඩල් එක යටතේ අපි ගොඩාක් පෝර්ට්ෆෝලියෝ මොඩල්ස් කතා කරනවා බට් අපි මෙතනින් තෝරගෙන තියෙන්නේ BCG matrix, GE matrix, Shell direction matrix මේ තුනෙනුත් අපි අද සාකච්ඡා කරන්නේ BCG matrix එක කියන්නේ මොකක්ද ඒකේ අපි ගත්තොත් කැටගරිස් හතරක් තියෙනවා ඒ හතරෙන් කොහොමද අපි ස්ට්‍රැටජික් රෙකමෙන්ඩේෂන් එකක් ගන්නෙ කියන එක තමයි අපි මෙතනින් කතා කරන්නේ. ඇත්තනම් BCG කියන එකේ long form එක තමයි Boston Consulting Group matrix. ඒ වගේමයි GE matrix කියන එකේ long form එක General Electric matrix කියන එක. Now let's discuss the BCG matrix. BCG stands for Boston Consulting Group matrix. Previously I mentioned that it was developed by Bruce Henderson during the 1970s. The BCG matrix evaluates strategic business units based on two factors.
The two factors are market growth rate, relative market share. ඇත්තටම ගත්තොත් මේ ෆැක්ටර්ස් දෙක තමයි BCG matrix එකේ ෆවුන්ඩේෂන් එක. එතකොට අපි BCG matrix diagram එකක් අඳිද්දී අනිවාර්යයෙන්ම මේ market growth rate එක relative market share කියන එකේ අපි data ටික අරගෙන තමයි අපිට මේක build කරගන්න පුළුවන් වෙන්නේ. Let's understand these two dimensions. The first one is market growth rate. This measures how fast the market is growing. එතකොට අපි දැන් මේ market growth rate ගැන කතා කරද්දී ඒක ඇත්තටම market growth rate එක කියන්නේ ඒක අපි කතා කරන්නේ cash usage එක කොච්චරක්ද කියන එක. ඒ කියන්නේ කම්පැනි එක high growth rate එක වැඩි වෙන්නම කියන එකේ තේරුම තමයි ඒ කම්පැනි එකට අපි ඇත්තටම ඉන්වෙස්ට් කරන්න ඕන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ cash එක usage කරන්න ඕන ප්‍රමාණය වැඩි. කියන්නේ කෑෂ් අපි ඒ කම්පැනියට ඒ ප්‍රොඩක්ට් එක වෙනුවෙන් යුටිලයිස් කරන්න ඕනේ ගොඩක් ලොකු ප්‍රමාණයක්. growth rate එක වැඩි වෙනවා කියන එකේ තේරුම මෙන්න මේකයි. ඒ වගේමයි second one is relative market share. Relative market share measures how strong your business is compared with your biggest competitor. relative market share එකක් කියලා කියන්නේ අපි ගත්තොත් මාකට් එක 100%ක් කියලා අපි assume කරොත් ඒ 100%න් අපේ කම්පැනි එකට කොච්චරක් සර්ව් වෙලා තියෙනවද ඒ percentage එකෙන් ඒ portion එකක් කියන එක තමයි. කියන්නේ අපේ කම්පැනි අපේ කම්පිටිටර් හරි. කියන්නේ leading rival කියලා මෙතන දැන් අපි mention කරලා තියෙන්නේ. අපි ගත්තොත් කම්පිටිටර්. කියන්නේ අපි ගත්තොත් මාකට් එක 100%ක් නම් කම්පිටිටර්ට 80%ක් නම් ඒ අපි ගත්තොත් අපිට කොච්චරක percentage එකක් මාකට් එකෙන් සර්ව් වෙලා තියෙනවද කියන එක තමයි මේකේ තේරුම. The relative market share equals business unit sales this year divided by leading rival sales this year. ඒ වගේම මෙතන mention කරන්න ඕනේ relative market share එක වැඩි නම් කම්පැනි එක මාකට් එකේ strong position එකක ඉන්නවා කියන එක අපිට මේකේ තේරුම් ගන්න පුළුවන්. කියන්නේ market share එක තමයි ඇත්තටම ගත්තොත් අපි මෙතන බලන ලොකුම criteria එක. ඒ කියන්නේ අපේ කම්පැනි එක අපේ strategic business unit එක, ඒ කියන්නේ අපේ product එක කොච්චර strongද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ product එක ඒ strategic business unit එක වෙනුවෙන් අපේ කොච්චරක relative market share එකක් තියෙනවද කියන එකේ අපිට තේරුම් ගන්න පුළුවන්. Now let's look at the VCG matrix. The matrix is divided into 4 categories: stars, cash cows, question marks, dogs. Each category represents different business performance and requires different strategies. හරි. දැන් අපි මෙතන VCG matrix diagram එක build කරගන්න කලින් අපිට මෙන්න මේ 4 categories වලට තමයි අපේ business units ටික අපි ඇත්තටම ඩිවයිඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතනවා ස්ටාර්ස් කියන එක මෙන්න මේ විදිහට මේ ප්‍රොඩක්ට් එක මේ ස්ටාර්ස් ගුරට තමයි වැටෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රොඩක්ට් එක ක්වෙස්චන් මාක්. මෙන්න මේ ප්‍රොඩක්ට් එක කෑෂ් කව්. මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඩොග්ස්. එතකොට අපිට ඩිසිෂන් එක ගන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එකේ හරි ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකේ හරි හැසිරීම අනුව අපි කොයි ප්‍රොඩක්ට් එකද ඇත්තටම ඩයිවර්ස්ට් කරන්නේ. කොයි ප්‍රොඩක්ට් එකට තව අපි ඉන්වෙස්ට් කරන්නේ. ඇත්තටම ඔයාලා මේක ලොකුවට මේක කම්ප්ලෙක්ස් විදියට හිතන්න එපා. ඇත්තටම මම මේ සරල උදාහරණයක් දෙන්නම්. අපි ඇත්තටම මේ 4 කැටගරිස් කියන එකෙන් ඇත්තටම ඩිෆයින් කරන්නේ ඔයාලා ඉගෙනගෙන ඇති ප්‍රොඩක්ට් එකක ලයිෆ් සයිකල් එක ඉගෙනගෙන ඇතිනේ. එතකොට ඒකේ ස්ටේජස් 4ක් තියෙනවා. එතකොට ෆස්ට් ස්ටේජ් එක ගත්තොත් ඉන්ට්‍රොඩක්ෂන් එක. සෙකන්ඩ් ස්ටේජ් එක ගත්තොත් growth එක. තර්ඩ් ස්ටේජ් එක ගත්තොත් maturity එක. ෆයිනල් ස්ටේජ් එක තමයි decline එක. එතකොට ඇත්තටම මේ stars, question marks, cash cows, dogs කියන එකේ මේ තේරුම ප්‍රොඩක්ට් එකේ ඒ හැසිරීම අනුව අපි මේ ප්‍රොඩක්ට් එක මෙන් ක්ලාසිෆයි කරනවා මෙන්න මේ quadrants 4ට. එතකොට ඇත්තටම decline එකක තියෙන ප්‍රොඩක්ට් එකේ ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ හැසිරීම ඩෙක්ලයින් එකක වෙනමක් පෙන්නනවා නම් ඇත්තට මේක මේ ඩොග්ස් කියන ගුරට තමයි. මොකද ඒකේ මාකට් growth rate එකත් අඩුයි, relative market share එකත් අඩුයි. අපි ඒක ඉස්සරහට කතා කරගෙන යමු. ඔයාලා දැනට මේක ඔළුවේ තියාගන්න. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකේ මේ කැටගරිස් 4 සමාන වෙනවා ප්‍රොඩක්ට් එකේ ලයිෆ් සයිකල් එකේ තියෙන ස්ටේජස් 4ට. අපි මුලින්ම stars ගැන කතා කරමු. Stars have both high market growth and high market share. Although they require large investments, they have excellent future potential. Eventually, many stars become cash cows. එතකොට ඇත්තටම අපි ගත්තොත් stars කියන එකේ characteristic ගත්තොත් අපි stars වලට වැටෙන product වල characteristics ගත්තොත් ඒ product එක high growth rate එකක් පෙන්වනවා. ඒ වගේම ඒකේ
high market share එකක් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට stars score එකට වැටෙන product එකක ඇත්තටම මේක වැටෙන එක අපි තීරණය කරන්න අපිට හරි ලේසි. අපි diagram එක අඳිනවා. ඒකදී ඔයගොල්ලන්ට තවදුරටත් පැහැදිලි වෙයි. high growth rate එක පැත්තෙන් ගත්තොත් growth rate එකත් high, market share එකත් high. එතකොට මේකේ අපිට කියන්න බෑ මේක බැලුව බැලමට growth rate එකත් වැඩි, market share එකත් වැඩි, මේ product එක stars score එකට වැටෙනවා කියන්නේ මේක perfect කියන එක අපිට කියන්න බෑ. මොකද growth rate එකක් වැඩි වෙනවා කියන්නේ business එකට අපිට ලොකු මුදල් ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න වෙනවා. එතකොට ඒකේ ලොකු ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ලොකු මුදලක් අපිට ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. but ඒකේ අපි දැනට ඒකේ අපිට cash generation කියන්නේ profit generate වෙන්නේ නැහැ. but අපිට future එකේ profit generate කරනවා. එතකොට ඒක eventually ඒක ඒ ස්ටාර්ස් ගොඩේ තියෙන product එක හෝ business strategic business unit එක cash cow වලට වැටෙන්න පුළුවන්. එතකොට cash cow කියන එක තමයි අපි මෙතන product එකක් ගත්තත් අපි කියන්නේ mature product life cycle එකේ stage එක maturity level එක කියන එක අපි මෙතන equal කරන්නේ cash cow වලට. එතකොට එතනදී product එක market share එක අල්ලගෙන ඉවරයි. එතනින් එයාට ඒක අල්ලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒකට no substitutions. අපි ගත්තොත් substitutions නැති බවන්නම නැහැ. ඒ වුණාට අපි ගත්තොත් ඒ product එකට දැන් එයා ලොකු customer base එකක් අල්ලගෙන ඉන්නේ. එතනින් එහාට එයාට ආයේ කම්පිටිටර් කෙනෙකුත් ලොකුම නැහැ. එයා තමයි ඉන්නේ මාකට් එකේ දැවැන්තයා විදිහට අපි ගත්තොත්. તો cash cow කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. Let's look at cash cows. Cash cows operate in low growth market but have high market share. They generate stable profits while requiring very little investment. කියන්නේ cash cow තමයි කම්පැනි එකට වැඩිපුරම cash generate කරලා දෙන business එක. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී උනත් ගත්තම හරකා කියන කෙනාගෙන් ගත්තත් එයාගෙන් ගත්තත් ලොකු ප්‍රයෝජන ගොඩක් තියෙනවානේ. කියන්නේ ඇත්තටම ගත්තොත් එයාගේ benefit අපිට හම්බ වෙන තරම් යන්නේ. ඒ වගේ ඒකට තමයි මෙතන cash cow කියලා කියන්නේ. කියන්නේ ඇත්තටම ගත්තොත් එයාගේ high growth එකක් තියෙනවා, high market share එකක් තියෙනවා. ඇත්තටම high growth එක කියලා මෙතන ගත්තට high growth එකක්ම නෙමෙයි, එයාගේ growth එක stable. එයා ඉන්නේ stable මට්ටමේ. එතන ඔයගොල්ලෝ වැරදියට මේක මේ define කරගන්න එපා, වැරදියට තේරුම් ගන්න යන්න එපා. high growth එකක් කියන්නේ stars වගේ growth rate එක එන්න වැඩි වෙනවා කියන එක නෙමෙයි. එයා මෙතන ඉන්නේ stable. අපි ගත්තොත් මාකට් එක යාගේ ස්ටේබල්. ආයේ එයාට වැඩි කරගන්නත් නෑ අඩු කරගන්නත් නෑ. එයා ඒක සාමාන්‍යයෙන් එයා ප්‍රොඩක්ට් එකේ හැම මැචුවර් ලෙවල් එකේ ඉන්නේ. අලුත් ප්‍රොඩක්ට් එන්න සමහරක් විට එයාගේ අර ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ මැචුරිටි ලෙවල් එක නේ මැක්සිමම් කියලා අපි ගන්න. ඊළඟට එයා ඩික්ලයින් වෙලා ඒමම යන්න පුළුවන්. ඒක කෑෂ් කවුස් කියන කෙනා මැචුරිටි ලෙවල් එකේ ටික කාලයක් ඉඳලා පස්සේ එයා මොකක් බවට පත් වෙන්න පුළුවන්ද? එයා අර ඩොග් කියන තැනට යන්න පුළුවන්. Next question marks and dogs. These business operate in high growth market but have low market share. With the right investment, they can become stars. Otherwise, they may eventually become dogs. Question mark කියන එක මෙතන ඇත්තටම ගත්තොත් එයාගේ growth rate එක වැඩි. ඒ වගේමයි growth rate එක වැඩි වුණාට මෙයාගේ market share එක තාම stable නෑ. stable නෑ කියන්නේ එයා market එකේ තාම market එකට නිකන් අපි ගත්තොත් එයා නිකන් අලුතින් වගේ කෙනෙක්. ඒ කියන්නේ එයා grow වෙවි යන කෙනෙක්. ඒ product එක ගත්තොත් ඒක තාම එයාට ඒ කියන්නේ එයාට ගොඩක් ඉන්වෙස්ට්මන්ට්ස් ඕනේ. හැබැයි එයා ප්‍රොෆිට් ජෙනරේට් කරන්නෙම නැති තරම්. බට් අපිට ඉස්සරහට එයාගේ ප්‍රොෆිට් ගන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. හැබැයි අපි ඉන්වෙස්ට් කරන ප්‍රමාණයට අපිට ප්‍රොෆිට් එකක් එන්නේ. ඇත්තටම මේක ගත්ත ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ අර අපි කියන growth level එක වගේ තමයි. ස්ටේජ් එකට මේක සමානයි. ඒතර මේක මේම යන්න මේක මොකක් බවට පත් වෙන්න පුළුවන්ද? question marks. ඊළඟට මේක දැන් මේකේ high growth rate එක තියෙනවා. ඊළඟට market share එකත් high වුණා තමයි මේක අර stars කියන කැටගරි වලට යන්න පුළුවන්. maybe ඒක dog කියන එකට යන්න පුළුවන්. එතකොට ඒක අපිට ඒක බැලුව බැලමට high growth rate එකක් low market share එකක් විපක් පමණින් ඒක question mark කියන එකට question mark එක අපිට stars වලට යයි කියලා කියන්න බෑ. සමහරක් වෙලාවට ඒක dog කියන තැනට යන්න පුළුවන්. Finally, dogs. Dogs have low market growth and low market share. Usually, companies decide to harvest or divest this business because they generate low profit. දැන් මෙතන dogs කියන එක්කෙනා ගත්තොත් අර හැම එකකම අනිත් පැත්ත. ඒ කියන්නේ එයාගේ growth rate එකක් පෙන්වන්නෙත් නැහැ. market share එකෙත් එයා ඉන්නේ එයාට market share එකකුත් නැහැ නැතිම තරම්. එතකොට මේකේ profitability එක සමහරක් වෙලාවට කම්පැනි ගත්තොත් මේ වගේ ප්‍රොඩක්ට් එයාලා තියාගන්නවා. එයාලා බලනවා මේක තව ඩෙවලොප් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ dogs කියන එක at least question mark ගොඩට හරි ගන්න පුළුවන්ද කියන එක ඒගොල්ලෝ බලලා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ හැසිරීම මත තමයි dog කියන එක අපිට කියන්නම බෑ. අපි ඒක divest කරනවා කියන එක අපිට කියන්න බෑ. සමහරක් වෙලාවට එයා සැලකිය යුතු තරමක ප්‍රොෆිට් එකක් දෙනවා නම් ඒක අපි සාමාන්‍යයෙන් ටිකක් ඉන්වෙස්ට්මන්ට්ස් ඒ කියන්නේ හාවස් කියන එකේ තේරුම මෙතන අපි කියන්නේ හාවස්ටිං කියන්නේ අපි ගත්තොත් අපි මොකක් හරි වගාවක් කරන්න අපි නිකන් නඩත්තු කරනවා වගේ කියන්නේ
වතුරකට පැලයකට වතුර දානවා අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන harvesting කියන්නේ. අපි harvest කරනවා කියන්නේ අපි වගා කරනවා වගේ. එතකොට මේක තවදුරටත් මේකේ තේරුම තවදුරටත් මේක තියා ගන්නවද නැත්නම් මේක මෙහෙමම අයින් කරලා දාන්න. ඒකේ සල්ලි අර එක question marks වලට එක්ක stars වලට දාලා අර dog කියන එකට ඒ දෙක ගන්න පුළුවන්ද කියන එක තමයි මෙතන බලන්නේ. මේක සමානයි අර product life cycle එකේ මොන stage එකකටද? decline කියන stage එකට. Now let's move recommended strategies. The BCG matrix recommends four strategies. The first strategy is build where the company increases investment to grow the business. The second is hold where the company maintains its current position. The third is harvest where the company tries to maximize cash while minimizing further investment. Finally, divest where the company sells or discontinues the business. Business situation එක අනුව company එක strategy එක තෝරගන්න. එතකොට මේක අපි දැන් අපි දැන් කෑෂ් කතා කරා, කෑෂ් කව් කතා කරා, ලෝක කතා කරා, ක්වෙස්චන් මාක් කතා කරා, ස්ටාර්ස් කතා කරා. එතකොට මේකෙන් මේ ගොඩට අපි ප්‍රොඩක්ට් ටික දාලා නිකන් ඉන්න බෑ. අපි මේකෙන් ස්ට්‍රැටජිස් රෙකමන්ඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? අපි තවදුරටත් මොනවද ඉන්වෙස්ට්මන්ට් දාලා මොන ප්‍රොඩක්ට් එකකද ඉන්වෙස්ට්මන්ට් කරන්නේ? මොන ප්‍රොඩක්ට් එකද දැනටමත් තියෙන විදියට අපි හෝල්ඩ් කරගන්නේ? මොන ප්‍රොඩක්ට් එකද අපි හාර්වස්ට් කරන්නේ? ඒ කියන්නේ තව දියුණු කරන්න පුළුවන් මොන ප්‍රොඩක්ට් එකද ප්‍රොෆිට් පොටෙන්ෂියලි අපිට ගන්න. ඒ වගේමයි අත්හිටවන්න පුළුවන් ඩයිවර්ස් කරන්න පුළුවන් මොනවාද කියන එක ඩයිවර්ස් කියන්නේ එක්ක ඒ ප්‍රොඩක්ට් එක එක්ක වෙන කම්පැනි එකක දෙනවා එක්ක අපි ඒක එහෙම මේ ප්‍රොඩක්ට් එක ස්ටොප් කරනව දා මෙන්න මේ වගේ රෙකමන්ඩ් ස්ට්‍රැටජිස් කියන එක අපි අර පොඩට වැටෙන ප්‍රොඩක්ට්ස් වලින් අපි ස්ට්‍රැටජිස් රෙකමන්ඩ් ඒ කියන්නේ ස්ට්‍රැටජිස් බිල්ඩ් කරගන්න ඕනේ මොන ස්ට්‍රැටජි එකද මේ මොන ප්‍රොඩක්ට් එකකටද අපි යූස් කරන්නේ කියන එක අපි මෙතනින් තෝරගන්න කොබිල් හෝල්ඩ් හාර්වස්ට් ඩයිවර්ස් මොන ඔක තමයි මේන් කැටගරි ස්ට්‍රැටජි ස්ටික වෙන්නේ. Now let's discuss the advantages. The BCG matrix is simple and easy to understand. It supports better decision making. It helps companies allocate resources effectively. It also supports strategic planning. Like every model, the BCG matrix also has some limitations. It considers only two factors. Accurate market data can be difficult to obtain. Also, high market share does not always guarantee high profitability. Therefore, managers should use the BCG matrix together with other strategic analysis tools. Okay. To conclude, the BCG matrix is one of the most useful tools in strategic management. It helps companies analyze their products, allocate resources, improve profitability, and make better strategic decisions for future growth. Before we finish today's lesson, I have also included an exercise related to the BCG matrix for you to practice what you learn. Practicing questions like these will help you understand the BCG matrix much better. එනිසා අපි මේ එක්සර්සයිස් එක අනිවාර්යයෙන්ම කරමු. එතකොට ඔයාලට මේ ඉගෙනගත්තු මේ තියරි ටික ඇප්ලයි කරන්න පුළුවන්. කොහොමද අපි පේපර් එකට ප්‍රශ්නයක් ආවම ඒකෙන් කොහොමද අපි ඒ දීලා තියෙන data වලින් මුලින්ම සමහරක් ප්‍රශ්නවල relative market share එක දීලා නැති වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද relative market share එකයි දීලා තියෙන data වලින් හොයාගන්නේ? ඒ කරලා අපි කොහොමද මේ data ටික analyze කරන්නේ? අපි diagram එකකට කොහොමද බෙදන්නේ products ටික? ඒකලයි බෙදලා විතරක් ඉන්න බෑ. අපි මේ products ටික බෙදීම හරහා අපෙන් කම්පැනි එක කියන්නේ අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා අපි මොන ඒ ප්‍රොඩක්ට්ස් වලට මොන ස්ට්‍රැටජිස්ද රෙකමන්ඩ් කරන්න කියන එක තමයි මේක ඇත්තටම ෆයිනල් අවුට්පුට් එක වෙන්නේ අපි මේ හැමදේම කරන්නේ ඒ ප්‍රොඩක්ට් එකට අපි මොන ස්ට්‍රැටජි එකද යූස් කරන්නේ ඒක හෝල්ඩ් කරනවද ඒක ඉන්වෙස්ට් කරනවද ඩයිවර්ස් කරනවද බිල්ඩ් කරනවද කියන එක අපි අනිවාර්යයෙන්ම මෙතන දෙන්න. හරි අපි දැන් අපි මේ ඉගෙනගත්තු BCG matrix එකේ theories ටික අපි බලමු කොහොමද අපි මේක practically apply කරන්න කියන්නේ. එතකොට ගානකදී ප්‍රොඩක්ට් එකක් ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකක් කියලා අපිට ප්‍රොඩක්ට්ස් ගොඩක් දෙන්න පුළුවන්. එතකොට මේ ගානේ විදිහට ප්‍රොඩක්ට්ස් පහක් තියෙනවා. එතකොට මාකට් growth rate එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒ වගේමයි රිලේටිව් මාකට් ෂෙයා එක දුන්නොත් ඒක ප්‍රශ්නයක් නෑ අපිට ලේසියෙන්ම බිල්ඩ් කරගන්න පුළුවන් ඩයග්‍රෑම් එක. බට් ගොඩක් ගණන් වල එහෙම දෙන්නේ නෑ අපිට යාලා රිලේටිව් මාකට් ෂෙයා එක හොයා ගන්න ෆිගර්ස් ටික දෙන්න. එතකොට අපේ මාකට් ෂෙයා එක දීලා තියෙනවා. ඒ වගේම මාකට් ෂෙයා of largest competitor කියන්නේ. කම්පිටිටර්ගේ දීලා තියෙනවා. එතකොට අපි රිලේටිව් මාකට් ෂෙයා එක හොයන්නේ මම මෙතන දාලා තියෙනවා. රිලේටිව් මාකට් ෂෙයා equal business unit sales this year divided by leading rival sales this year. එතකොට business unit sales this year කියන්නේ මෙතන මේකේ තේරුම මේක අපේ මාකට් ෂෙයා එක කොච්චරක්ද කියන එක. ඒතකොට ලීඩින් රයිවල් කියලා කියන්නේ මේක අපේ කම්පිටිටර්ගේ. ඒතකොට කම්පිටිටර්ගේ මේ ගානට අනුව අපි මේකේ පළවෙනි එක උදාහරණයක් අරගෙන බලමු. පළවෙනි ගානින්ම අපි බලමු.
එතකොට මෙතන දැන් අපි relative market share of product 1. product 1 එකේ relative market share එක වන්නේ මෙන්න මෙහෙමයි. 20 unit sales this year කියන්නේ මෙතන අපේ our market share. එතකොට කීයද? 17%. හරිද? එතකොට ඒක divided by අපේ largest competitor ගේ 32%. එතකොට ඒක 17 divided by 32. එතකොට අපිට finally answer එක එනවා 0.53. එතකොට මෙන්න මේක තමයි relative market share එක විදියට අපි ගන්න. එතකොට දැන් අපිට diagram එක build කරගන්න අපි ගාව data තියෙනවා. market growth rate එකක් තියෙනවා, relative market share එකක් තියෙනවා. මෙන්න මේ විදියට මම මේ හැම එකකටම answer එක ගත්තා. ඒ වගේමයි මෙයාලා මෙතන දීලා තිනවා මේගොල්ලන්ගේ sales කොහොමද කියලා. product 1 එකේ. දැන් අපි ඇත්තටම market growth rate එකයි relative market share එකයි විතරක් තිබිලා ඇති අපිට diagram එකේ අපේ product ටික stars ද වැටෙන්නේ, dogs ද වැටෙන්නේ, cash cow ද වැටෙන්නේ, question mark ද වැටෙන්නේ කියන එක ඒක ඇති. but අපි මෙතන එයාලගේ තව දෙයක් බලන්න ඕනේ අපි අපේ ඒ rate එකට අනුව මේගොල්ලෝගේ කොහොම sale එකක් අපිට දෙනවද කියන එක. එතකොට අපි මෙතන sales කියන එකත් අනිවාර්යයෙන්ම consider කරන්න ඕන. ඒතකොට මොකද සමහර products තියෙනවා එයාලගේ relative market share එක අඩු ඇති. market growth rate එක අඩු ඇති. but එයාලා සැලකිය යුතු sales ප්‍රමාණයක් ඒ product එකකින් දෙනවා. එතකොට portfolio එකක් විදිහට ගත්තොත් සමහර product වලින් එන loss එකේ අර dog එකට වැටෙන product එකේ එන profit එක අපිට cover කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට මෙතන අපි හරියට ඒ කියන්නේ අපි තාර්කිකව මෙතන හිතලා තමයි මේ recommendations දෙන්න ඕනේ. නැතුව අපි නිකන් අපිට figures දෙකක් විතරක් බලලා අපිට මෙතන mention කරන්න බෑ මේ product එක අපි divest කරනවා, invest කරනවා, එක hold කරනවා, build කරනවා කියන එක කියන්න බෑ. අපි මෙතන මේම ගානේ මේම sales of the year කියලා දීලා තිබ්බොත් අනිවාර්යෙන් මේ sales දියත් අපි consider කරලා බලන්න ඕනේ. එතකොට දැන් මම මේ table එකේ මේ දීලා තියෙන figures වලට මම build කරගත්තා. මේක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. BCG matrix diagram එක මම build කරගෙන තියෙනවා. එතකොට මෙතන අපි දන්නවා axis දෙකක් තියෙනවා. එතකොට මෙතන vertical axis එකට අපි ගන්නේ market growth rate එක. horizontal axis එකට අපි ගන්නවා relative market share එක. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙතනදී mention කරන්න ඕනේ නිකම් market share කියන එක විතරක් මෙතන දුන්නොත් වැඩ. ඒතකොට නිකම් market share කියන එකේ අදහස් වෙන්නේ අපේ market share එක විතරයි. but relative කියන එකේ තේරුම අපි මෙතන comparative figure එකක් තමයි මෙතන ගන්න. ඒතකොට අනිවාර්යයෙන්ම අපි මෙතන relative කියන වචනේ අනිවාර්යයෙන්ම mention කරන්න ඕනේ. එතකොට ඇත්තටම මෙතන market growth rate එක අපි ගන්නවා. ඒතකොට market growth rate එක වැඩි වෙනවා කියන එකේ තේරුම මේකේ මෙතන කතා කරන්නේ අපි ඇත්තටම මේ product එක වෙනුවෙන් cash usage එක කොච්චරක්ද? cash usage එක එන්න මේක high වෙනවා කියන්නේ වැඩි. මේ පැත්තට low කියන්නේ cash usage relative market share එක ගත්තත් ඒතොර එතනදී අපි කතා කරන්නේ cash generation. ඒතොර relative market share එක වැඩි වෙන්න එයා අපිට profit දෙනවා. ඒතොර මේ පැත්තට යන්න මොකද වෙන්නේ? මෙයාලගේ cash generation එක කියන්නේ profit දෙන ප්‍රමාණය වැඩි. හරි. දැන් එතකොට ඔයාලා මෙතන axis නම් කරද්දී දැන් මේ පැත්ත මම කියන්නේ market growth rate එක කියලා මෙතන අපි 0% වලින් පටන්ගෙන මෙතන හැම වෙලේම අපි cent එක 10% කියලා තමයි ගන්න. කියන්නේ මේක අපි මේ 10% කියන එකේ තේරුම මොකක්ද? මම අර කිව්වා maturity level එක. ඒ කියන්නේ මේ product එකේ maturity level. ඒතකොට ඇත්තටම මෙතන ඉන්නවා කියන එකේ මේ තේරුම මේ product එක matured. ඒතකොට මේ 20 කියන්නේ growth rate එක අපි හිතනවා maximum. මෙතනින් එහා යන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි assume කරලා ගන්න දෙයක්. ඒක theory පැත්තෙන් ගත්තොත් 10% කියන්නේ මේකේ maturity level එක stable stage එක 20% වලින් එහා මේක යන්නේ නැහැ. ඒතර 0 තමයි long level එක. ඊළඟට අපි relative market share එක ගත්තොත් අපි මෙතන cent එක විදියට ගන්න. ඒතර මෙතන එක විදියට ඒක අරගෙන ඒ කියන්නේ මෙතන market share එක අපි total market share එක විදියට ගන්න. එතකොට එකට වැඩි වෙනවා කියන්නේ ඇත්තට මේක relative market share එක වැඩි. එකට අඩු වෙනවා කියන්නේ ඒ ටික මම කිව්වා. එතකොට දැන් මෙතන මම ඔයාලට එක ප්‍රොඩක්ට් එකකින් මම මේක පැහැදිලි කරන්නම් අපි කොහොමද මේක මාක් කරගන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් 1 ගත්තොත් market growth rate එක 3%. එතකොට අපි market growth rate එක vertical axis එකෙන් තමයි represent කරන්නේ. එතකොට අපි මෙතන 0% වලින් ඉඳන් 20% වෙනකම් තමයි
යන්නේ. එතකොට මම කිව්වා හරියටම මේකේ සෙන්ටර් එක, ඒ කියන්නේ මැචුරිටි ලෙවල් එක අපි ගත්තොත් 10% කියලා කිව්වා. එතකොට මේ අතරනේ අනිවාර්යයෙන්ම 3% කියන්නේ. මේක හරියට ඔයාලගේ පොතේ අඳිද්දී හරියටම ඔයගලන්ට මාක් කරලා දීක ලේසි. මම මෙතන දැන් මගේ ප්‍රොඩක්ට් එක මම 3% විදිහට අරන් තියෙන මෙන්න මේ හරිය වගේ. එතකොට මෙතන 3%. එතකොට අපි මේ පැත්තේ හොරිසොන්ටල් ඇක්සිස් එක රිලේටිව් මාකට් ෂෙයා එක තමයි රිප්‍රසන්ට් වෙන්නේ. එතකොට අපි මේ ප්‍රොඩක්ට් එකට අදාළව රිලේටිව් මාකට් ෂෙයා එක 0.53. එතකොට මම ඔයාලට කිව්වා මෙතන මේ 1 කියලා ගත්තොත් මේ පැත්තේ එකට අඩු, මේ පැත්ත එකට වැඩි. එතකොට මෙතන එකට අඩුයි කියන්නේ 0.9, 8, 0.7 ඕමනේ යන්නේ. එතකොට මෙතන 0 කියන්නේ 0.1, 2 ඕමනේ පටන් ගන්න මේ පැත්තෙන්. එතකොට මෙතන 0.53 මෙන්න මෙතන තමයි මේ හරියට වගේ තමයි 0.53 එන්නේ. එතකොට මම මෙතන මේ මගේ ප්‍රොඩක්ට් 1 එක මාක් කරනවා. ඒක අපි ප්‍රොඩක්ට් 1 එක කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙතන සර්කල් එකක් තමයි යූස් කරන්නේ. එතකොට මෙතන අපි සේල්ස් වලට අදාළව තමයි මේක මාක් කරන එක කරන්නේ. කියන්නේ අපි මෙතන සේල්ස් මෙයාලා දීලා තියෙන. ඒතර සේල්ස් එකේ ප්‍රමාණය වැඩිම සේල්ස් ප්‍රමාණය මෙතන බලන්නකො වෙලා තියෙන්නේ මොකද ප්‍රොඩක්ට් 3 නේ. ඒතර මෙතන ප්‍රොඩක්ට් 3 ගත්තොත් ප්‍රොඩක්ට් 3 එක සාමාන්‍යයෙන් අපි ටිකක් ලොකුවට මාක් කරනවා. ඒතර මෙතන නැත්තම් අපි මේක සමානව මාක් කරත් කම නැහැ. බට් අපි හරියට මෙතන හරියටම ස්ටේට් කරන්න ඕනේ මේකෙන් රිප්‍රසන්ට් කරන්න ඕන ප්‍රොඩක්ට් එකද කියන එක. මොකද ඒකට තමයි ලකුණු දුන්නේ. ඒතර මෙතන ප්‍රොඩක්ට් එක 1. ඒ වගේමයි මේ විදියට මෙතන ප්‍රොඩක්ට් 5. ඒතර මේ විදියට මේ වැටෙන ප්‍රොඩක්ට්ස් වලට තමයි අපේ ස්ට්‍රැටජි මේ වැටෙන පොසිෂන් එකට අනුව රෙකමන්ඩ් කරන්නේ. එතකොට මෙතන දැන් මේ ඩොග් කියන එකට ප්‍රොඩක්ට් 1 5 කියන එක වැටිලා තියෙනවා. එතකොට මම ඒක මෙතනින් පැහැදිලි කරන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට තමයි දැන් අපි මෙතන ඔයාලට ප්‍රශ්නයක් ඇහුවොත් මාකට් ග්‍රෝත් දෙනවා, අව මාකට් ෂෙයා එක දෙනවා, මාකට් ෂෙයා ඔෆ් ලාර්ජස්ට් කම්පිටිටර් දෙනවා. දැන් ඔයගොල්ලෝ රිලේටිව් මාකට් ෂෙයා එකත් හෙව්වා. ඒ වගේමයි ඔයගොල්ලෝ ෆෝමියුලා එකට සබ්ස්ටිටියුට් කරලා ඔයගොල්ලෝ රිලේටිව් මාකට් ෂෙයා එක හොයාත් ගත්තා. හරි. ඒක ඉවරයි. ඊළඟට අපි ඒකෙන් DCG මැට්‍රික්ස් එකක් ඩෙවලොප් කරා. හරි. ඒක ඊට පස්සේ අපි කැටගරිත් කරා. ඊළඟට අපිට කියනවා ඔයාට මේක වැටෙන පොසිෂන් වලට අනුව ඔයාට කියනවා ස්ට්‍රැටජික් රෙකමන්ඩ් කරන්න කියලා. ඒකට ඔයා ස්ට්‍රැටජික් රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට දැන් අපි ප්‍රොඩක්ට් එක ගන්න. ඊළඟට අපේ BCG පොසිෂන් එක මොකක්ද? ඩෝ. හැබැයි අපි BCG පොසිෂන් එකට විතරක් කන්සිඩර් අපි ඇටෙන්ෂන් එක දෙන්නේ නැහැ. අපි රෙකමන්ඩ් එක ඩෙවලොප් කරද්දී අනිවාර්යයෙන්ම මම ඔයගලන්ට මුලදීම කිව්වා මෙයාලා සේල්ස් දීලා තිබ්බොත් අපි ඒ සේල්ස් ප්‍රමාණයත් එක්කලා අපි කම්පෙයාර් කරලා තමයි ස්ට්‍රැටජික් එක දෙන්න ඕනේ. ස්ට්‍රැටජික් එක රෙකමන්ඩ් කරන්න ඕනේ. එතකොට මෙතන ඩොග් තමයි මේ ප්‍රොඩක්ට් 1 එක වැටලා තියෙන ඩොග් එකට. එතකොට ඒකේ සේල්ස් මේ 25 මිලියන් තියෙනවා. 25 මිලියන් කියන සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් නේ නේද? එතකොට මෙයාලගේ අපි බලනවා ස්ටාර් එක තමයි ලොකුම සේල් එක. මේ ප්‍රොඩක්ට් 3 එකට වැටුණ ස්ටාර් එකට වැටුණ ප්‍රොඩක්ට් 3 එකේ තමයි ලොකුම සේල් එක. එතකොට ඒකට සාපේක්ෂව මේ 50 මිලියන්ස් වලට සාපේක්ෂව මෙතන 25 කියන සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් මේ අපිට මේක බැලුමට මේක ඩයිවර්ස් කරන්න කියන්න බෑ. ඔයාලට ඒකට දෙන්න පුළුවන් හරියම ඇකියුරේට් ආන්සර් එක ඒක හාර්වස්ට් or ඩයිවර්ස් කියලා දෙන්න පුළුවන්. මොකද අපි මෙතන ප්‍රොඩක්ට් 3 එක තමයි අපේ කියන්නේ growth rate එකත් වැඩි, relative market share එකත් වැඩි එකේ sales 50. ඒක කියන්නේ ඒක තමයි වැඩිම sales. ඒ ප්‍රමාණයට සාපේක්ෂව 25 කියන්නේ ඇත්තටම මේක half නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපි එකපාරට වහන්න නැතුව අපිට පුළුවන් මේක චුට්ටක් profitable කරන්න. ඒ කියන්නේ harvest කරලා අපිට මේක සමානකට මේ ඩොග් කියන එක කෙනාව අපිට එක question mark එකට එක star එකට එහෙම ගන්න පුළුවන් නේ. ඒක ඊට පස්සේ eventually ඒක අපිට cash cow එකට ගන්නත් පුළුවන්. හරි. ඊළඟ product 2 එක cash cow නේ BCG position එක. එතකොට ඒකේ 40 million sales. හරි. එතකොට මේක අපි දන්නවා cash cow කියන්නේ ආයේ යාගේ growth rate එක stable. එතකොට අපිට ඒක invest කරන්න දෙයක් නැහැ. මේකේ මොකද වෙන්නේ? generate cash. මේක maintain කරගෙන තමයි අපිට යන්න තියෙන්නේ. මොකද ඒකේ අපිට ඒගොල්ලෝ එයා generate cash pump කරනවා අපේ business එකට නේද? හරි. ඊළඟ product 3 ගත්තොත් ඒක star. BCG position එක sales උත් ඒක ආයෙත් නැ super. එතකොට invest and grow. එතකොට මේකේ දැන් 50 million එයාලා සේල්ස් දෙනවනේ 50 මිලියන් සේල්ස් දෙනවා. බට් අපි දන්නවා ස්ටාර් කියන එක්කෙනාගේ growth rate එක වැඩි. එතකොට අනිවාර්යෙන් growth rate එක වැඩි දැනකට අපි අනිවාර්යෙන්ම invest කියන strategy එක use කරන්න ඕනේ. invest and grow. එතකොට අපි ඒක එයා potentially අපිට profit දෙනවා. profit උත් දෙනවා. හැබැයි අපි අපි use කරන investment එකට සාපේක්ෂව එයා අපිට profit දෙනවා. එතකොට මේක අපි කියන්න ඕනේ invest and grow. ඊළඟට question mark. එතකොට product 4 එක වැටෙන question marks වලට BCG position එක sales 15 million. එතකොට ඒක අපිට එක්කෝ සිලෙක්ටිව් ඉන්වෙස්ට්මන්ට් කියලා තමයි ඒක අපිට කියන්නේ. කියන්නේ අපි ඒක තව ටිකක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒතකොට මේක ඉන්වෙස්ට් කරොත් අපිට මේක මොන පැත්තට ගෙනියන්න පුළුවන්ද? ස්ටාර්ස් පැත්තට ගෙනියන්න පුළුවන්. ඊපස්සේ ඒක ස්ටාර්ස් වෙලා ඊළඟට ඒක කෑෂ් කව් වලට ගෙනියන්න පුළුවන්. ඒතකොට මේක සාමාන්‍ය මේ ක්වෙස්චන් මාක් කියන එක එකපාරටම ස්ටාර්ස් වලට සමහරක් වලට යන්නත් පුළුවන්. බට් මේ 15 මිලියන් කියන එක ඇත්තටම මේ ඩොග් වලට බලද්දි ළඟ වෙන්නේ නේ. ඒතකොට අපිට මේක සමහරක් වලට මේක දෙන්න පුළුවන්.
ඉන්වෙස්ට් හාවස්ට් හෝ ඩයිවර්ස් කියන එක මේකට දුන්නත් ප්‍රශ්නයක් නෑ. මොකද මේ බලන්නකෝ. මෙයා ප්‍රොඩක්ට් 4 ක්වෙස්චන් මාක් වුණාට බට් මෙයා මොකටද ආසා නැයිද? මේ ඩොග් එකේ තියෙන සේල්ස් ප්‍රමාණයට මෙයා ප්‍රොඩක්ට් 5 එකේ තියෙන සේල්ස් ප්‍රමාණයට මෙයා ආසන්නයිනේ. එතකොට මෙතන ඉන්වෙස්ට් කරන්න විතරක් නෙමෙයි එක්ක අපිට හාවස්ට් හෝ ඩයිවර්ස් කියන එක මෙතන දුන්නත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැම වෙලේම මෙතන බලන්න ඕන දේ තමයි මේ සේල්ස් කියලා ඒගොල්ලෝ එක්ස්ටර්නල් මොකක් හරි තව අපිට කම්පෙයාර් කරන්න ඩේටා එකක් දුන්නොත් අපි අනිවාර්යෙන් ඒකත් කන්සිඩර් කරලා තමයි අපේ ස්ට්‍රැටජි එක රෙකමන්ඩ් කරන්න ඕනේ. ඊළඟට ප්‍රොඩක්ට් 5 ඩොග්. ඔයගොල්ලෝ දන්න ප්‍රොඩක්ට් 5 ඩොග්. දැන් අපිට මෙතන VCG පොසිෂන් ඩොග් කියන දෙකක් වැටලා තියෙනවා. කියන්නේ ප්‍රොඩක්ට් 1 එකයි ප්‍රොඩක්ට් 5 එකයි කියන ඒ ප්‍රොඩක්ට් දෙකම ඩොග් කියන VCG පොසිෂන් එකට වැටලා තියෙනවා. හැබැයි මෙතන මෙයාට සාපේක්ෂව මෙයා ඇත්තටම ගොඩක් අඩුයි. ඒ කියන්නේ 15 මිලියන් 50 මිලියන් සේල්ස් තමයි වැඩිම. ඒකට සාපේක්ෂව මෙයා ගොඩක් අඩුයි. ඒතර මෙයා ඇත්තටම මෙයාට දෙන්න ඕනේ අපි මුලින්ම දෙන්න ඕනේ හාවස්ට් කියන එක නෙවෙයි. ඩයිවර්ස්ට් හෝ හාවස්ට්. කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් මේ වගේ තැනකදී ඔයාලට සමහර වෙලාවට වගේ ඇඩිෂනල් ප්‍රශ්නයක් ආවන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් දෙකේ මොකක්ද අපි අයින් කරන්න කියලා. එතකොට ඔයාලා ඇත්තටම ඔයාලට ඒක බැලුමට තේරෙනවා. මෙතන සේල්ස් මෙයා 10යි දෙන්නේ. එතකොට ඇත්තටම මේක ඩයිවර්ස් කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඩොග් එක මෙන්න මෙයා විතරයි තියාගන්නේ. මොකද මෙයා සැලකිය යුතු තරමක සේල්ස් ප්‍රමාණයක් අපිට දෙනවා. බට් මෙයා ගත්තොත් 10 මිලියන්. ඒක ගොඩක් අඩුයිනේ. ඒක නිසා මෙයාට ඩයිවර්ස් හෝ ආවස් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. බට් ඩයිවර්ස් කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ තැනකදී අපි සාමාන්‍ය බිස්නස් එකක් කරන්නේ ඩොග් දෙක තුනක් තියාගන්නේ නැහැ. ඒ කියන්නේ BCG පොසිෂන් ප්‍රොඩක්ට් දෙක තුනක් ඩොග් කියන එකේ තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම ඒකේ අඩුම සේල්ස් දෙන ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් අපි ඩයිවර්ස් කරලා දානවා. එක්කෝ ඒක සේල් කරලා දානවා. මේකට ඇත්තනම සේල් ඕ ඩයිවර්ස් කියලා දුන්නත් ප්‍රශ්නයක් නෑ. ඩයිවර්ස් ඕ හාවස් දුන්නත් ප්‍රශ්නයක් නෑ. බට් මම කියන්නේ සේල් ඕ ඩයිවර්ස් දුන්නත් මේක එක්කෝ ඩයිවර්ස් විතරක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. ඔන්න ඔය විදිහට තමයි අපි BCG මෙට්‍රික් එකක් රිලේටිව් මාකට් ෂෙයා හොයාගෙන ඒකේ BCG මෙට්‍රික්ස් එකක් ඩයග්‍රෑම් එකක් ඩෙවලොප් කරලා ඒකෙන් අපි අපේ ප්‍රොඩක්ට් ටික කැටගරි කරලා අපි රෙකමන්ඩ් ස්ට්‍රැටජි එකක් රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ වගේ ගානක් ඇවිල්ලා ඔයගොල්ලෝ මේ ටික මේ විදිහට කරගත්තොත් ඔයාලගේ BCG මෙට්‍රික්ස් එක ඒ ප්‍රශ්නෙට ඇත්තටම ඔයගොල්ලන්ට උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේක තේරිලා ඇති කියලා. So that brings us to the end of today's lesson. I hope this video helped you understand portfolio analysis and the BCG matrix in a simple and clear way. If you found this video helpful, please like, share and subscribe to Turning Point. Also, don't forget to press the notification bell so you will never miss my upcoming educational videos. If you have any questions, suggestions, or topics you would like me to explain next, please leave them in the comment section below. Thank you so much for watching. I'm Natasha. See you in my next educational video. Until then, keep learning and keep moving forward with Turning Point. Thank you and have a wonderful day.